Every city has its stories. Stories written on busy roads, crowded streets, abandoned corners, and silent nights. Among these stories lives a community often overlooked, the street dogs. They have no permanent homes, no comfortable beds. For them, every day is a challenge, a search for food, a search for water, a search for safety, and a search for a place to rest. The growing population of street dogs presents significant challenge to society. As population increase, conflict between humans and dogs become more common. One of the most visible issue is road accident. Dog crossing roads unexpectedly can cause collisions. හන්දිරන ගමන් හිටියේ එක පාට පැන්නයි මට මුත් කරගන්න විදියක් තිබ්බේ නැහැ. එතනම පැන්නා. මෙතන තමයි වැදුනේ. එතන තමයි පොඩ්ඩක් රිදෙන්නේ එකකින්. මේ පාරේ ඉන්න බල්ලොන් නම් පුදුම කරදරයක්. මුන්ට නම් මොකක් හරි කරන්න යනවා. Another concern is public health. The diseases most commonly associated with street dog is rabies. Rabies is a deadly viral disease that affects the nervous system. මේක සමාජගත ප්‍රශ්නයක් කියලා කියනවා. උන්ද අපේ ගොඩක් අපේ දරකා විසින් ඇටිකල් වල සුලභව ගෙවල් වල අන්තිමේදී සමාජයට උදාහරණයක් තමයි දෙන්නේ. මේක මම හිතන්නේ ඒක සිසිලයන් තමයි ඇටිකල් අවසානයේදී සමාජික උදාහරණ නම් ඒක තත්ත්වයක් මේ තුල අපිට කරනවා නම් මේ විදි සුලභව වෙන නොදී දෙතර බලලා ගන්න. ඊළඟට අපි හිතමු මේක ගැන සමීක්ෂණයක ඉතිවත් න්යායවලදී කියනවා මේ වෙනකොට සමීක්ෂණයක් න්යායවලයක් නැහැ. ඉතින් සමාජගත ප්‍රශ්නයක් වල සුළුකට ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒ වගේම මේ යම් දෙකම ඉස්සරලා මේ පිළිබඳව මේක සමාජගත ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි බලදාන්නේ ඉඳලා ඒකද ඉතිවත් න්යායවලයක් කරලා යොදාගන්න අපි දැස්කීවේ. Human behavior play a major role in the street dog population crisis. Every abandoned pet has a story. A family moves away. A puppy grows later than expected. මේමයි දැන් අපි දන්නවා සාමාන්‍ය පාසල් විතරක් නෙමෙයි පාර තොටේ බොහෝ තැන්වලදී පාර යන අධිකයින් ටික පැත්තකින් ඒ වගේම වාහන වලට වගේම සාමාන්‍ය ජනතාවටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ වීදි සුනකින්ගේ ගැටලුව. ඒතර පාසලක විදුහල්පතිවරයෙක් විදියට මට තියෙන අත්දැකීම තමයි දැන් මේ පාසලක මේ සුනකින්ගේ පැතිරීමත් එක්ක මතුවලා තියෙන ගැටලුව. ඒතර දැන් උනත් අපි පාසල දිහා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සුනකයන් 7-8 දෙනෙක් වගේ මේ පාසල් භූමිය තුල තියෙනවා. ඔය විවිධ තැන් වලින් අපිට පේනවා බොහෝ වෙලාවට මේ වගේ පොදු තැන් වලට. සමහරවිට පන්සල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාසල් වෙන්න පුළුවන්. මේ අවස්ථ තැන් වලට තමයි වැඩිපුර ගෙනල්ලා සමහරවිට මේ බලු පැටන්ව දාලා යනවා. ඉතින් එහෙම දාලා යාමේ ප්‍රතිඵලයක් විදිහට තමයි බොහෝ වෙලාවට මේ පොදු ස්ථාන විදිහට පාසල, පන්සල වගේ තැන් වල අපිට පාලනය කරන්න බැරි මට්ටමට විශේෂයෙන් මේ සුනක ගහණය වැඩි වෙලා. ඉතින් මේකේ තියෙන අනිසි ප්‍රතිඵල සාමාන්‍ය පාසලකදී නම් අපි දන්නවා දරුවෙක්ව සපා කෑවොත් ඊට පස්සේ ඇති වෙන තත්ත්වය. ඒතකොට පාසල කියලා කියන්නේ නිරන්තරයෙන්ම
දරුවන් ගැවසෙන තැන, දරුවෝ සෙල්ලම් කරන තැන, සමහරවිට දෙමාපියෝ එන තැන, ගුරුවරු ඉන්න තැන. ඒ වගේ තැනක මේ වගේ කිසිදු ආකාර පාලනයකින් තොරව සුනකී ක්‍රියාත්මක වීම තුළ මතුවන්නා වූ ගැටලු ගොඩාක් තියෙනවා. ඉතින් මේක නිසා මෙන්න මේ වගේ තත්ත්වයන් තුළ මොනවා හරි රැකවරණයක් එක පැත්තකින් මේ සත්තු වෙනුන ක්‍රියාත්මක විය යුතුයි කියන එක තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන අදහස. ඒ වෙනුවෙන් මම හිතනවා වර්තමානයේදී නොඑක ආකාරයේ රාජ්‍ය නොවන සංවිධානයේම මැදිහත් වෙලා අර වැඩිහිටි නිවාස වගේම මම දැක්ක පහුගිය දවස්වල මේ සුනකීන් ආරක්ෂා කර ගැනීම උදෙසා යම් ආකාරයක පරිශ්‍ර නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙනවා. දැන් එහෙම දෙයක් නිර්මාණය කළොත් සමහරවිට රාජ්‍ය නොවන සංවිධාන මාර්ගයෙන් හෝ මේ විදිහට අයාල යන සුනකීන් එක් තැනකට ඒක රාශී කළා ඒ සත්තුන්ගේ ආරක්ෂාවත් තහවුරු කරගෙන සාමාන්‍ය මිනිස්යන් විදිහට අපිට සත්තුන්ට සලකගෙන ඉදිරියට යාමේ ක්‍රමවේදයකට යනවා නම් එක පැත්තකින් වීදි සුනකීන්ගෙන් වෙන්නා වූ අහිතකර ප්‍රවණතා අවම කරන්නත් විශේෂයෙන්ම පන්සල පාසල වගේ ස්ථාන තුල ඒ ස්ථානයේ ඉන්න ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කරගන්නත් හැකියාව ලැබේ. මේ විදිහට කටයුතු කළොත් තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඉස්සරහට විසඳුමක් ලබා ගන්න හැකියාව තියෙන්නේ. However, experience around the world has shown that this approach does not solve the problem permanently. The most effective and human method is sterilization. Sterilization prevents dogs from reproducing, gradually reducing the stray dog population over time. Responsible pet ownership is one of the most important solutions. Pet owners should sterilize their dogs, provide proper care, and never abandon them on the streets. The goal is not to eliminate dogs from our communities. The goal is to create a balance where humans and animals can live safely and peacefully. A future with fewer stray dogs, fewer road accidents, lower rabies risks, and less animal suffering is possible. Through compassion, responsibility, and collective action, we can build healthier community for the both people and animals.